Boleh mulai balangnya. Sebar. Sebar. Hai guys, අපි නුවර යන්න හදන්නේ. යන්න කලින් අපි දැන් කොටුවට ආවා. දැන් කන්න හදන්නේ. යන්න කලින් හරි මේ යන්න ගමන් ඉතින්. අපි ට්‍රේන් එක යන්න ආවේ මේ ට්‍රේන් එක ගිහින් දැන් බස් එක යන්න හදන්නේ. සෙට් වෙමු. ඉතින් අවුවක් තියෙන්නේ. තාම උදේ 9:20යි. උදේ 9:20යි. අපි උදේම යන්න ගත්තේ ඇත්තටම පරක් වුණා අපිට. මේ දැන් යන ගමන් ගායස් ඉන්නේ බස් එකේ නුවරට අපි නැගි මහතලේ බස් එකේ. මේ දේනවනේ අපි දැන් ඉන්නේ කැලණි පාලකොඩ. අලුත් කැලණි පාලකොඩ ඉන්නේ මේ. හරි දැන් අපි බස් එකෙන් බැස්සා. දැන් දලදා මාලිගාවට යන ගමන් ඉන්නේ තාම පාරේ. ඉතින් guys දැන් ඉන්නේ නුවර නවරවුමේ. Jama. Wih, saya istirahat hotel kan? Hari gahang tak kenapa jama kita? ඉතින් guys දැන් ඉන්නේ දලදා මාලිගාව ඉස්සරහා. ඒකටම වෙලාව 12:56යි. දැන් අපි ඉන්නේ දලදා මාලිගාවේ. තුන් දෙනා යනවා ඉස්සරහට. දවල් හින්දා පොඩ රස්නේ වැඩි. ඒ අරගෙන වෙන කිසිම අවුලක් නැහැ. හිතටත් මාර සහනයක් තියෙන මේ වගේ තැනකට ආවම හිත මාර විදිහට නිදහස් වෙනවා. කියා ගන්න බැරි තරම් අනේ මන් දෙක හිතට දැනෙන හැඟීම කියන්න වචන නැහැ මේ විතරයි. यार मिलावट आवना मेरा किसी प्रश्न केन्ना काटी को ट्रैफिक इदांको हरी 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 यही दांगरन काटी को ट्रैफिक ने किया एमे अयो මොකද්ද කරන්න අන්දාද බෝත් තෝච්චි ගියාවි ඇවුන්නේ හදනවනේ පාර මහවන් දීලා අර හදනවා අලුතෙන්ම මුළු පාර පාර කෙල්ලලා පාර නෑ අපි මේ මැෂින් පරහ ලෙෆ්ට් සයිඩ් කරනවා නේද
කොහෙද යන්නේ? මොකද්ද මචං? අර ඇතුලේද? පහන් පත්තු කරන තැන. හරි අපි දැන් වැඳලා ඇවිල්ලා ඉන්නේ දලිත මොකද මු නිරාගමිකයෙක් මේ නිරාගමිකයා මිත්‍යා දෘෂ්ටික නිරාගමිකයා මොකද මෙතනට ඇවිල්ලත් මේ දලදා මාලිකාවට ඇවිල්ලා දේවාල වලට යන්නේ ඉන්නේ කොට දේවාල වලට යන්නේ මාලිකාවට විතර ඔව් තනිකර නිරාගමිකයෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් සුදු ඇඳගෙනත් ඇවිල්ලා නැහැ ඔව් සුදු ඇඳගෙන ඇවිල්ලත් නැහැ මේ අනිත් එක මල් කඩන නෑ ඔගේ සුදු තියෙනවා අන්න අම්ම කඩන්නේ හරි යන්නේ එහෙනම් අපි හරි අපි යමු අපි දැන් මාලිගාවෙන් නම් එලට අපි දැන් ඉන්නේ දේවාලේ. නාථ දේවාලේ. අයි මුද්දෙන් කොළඹ යනවා. අනුරාධපුරේ ගිහින් කොහොමද? අනුරාධපුරේ ගිහිල්ලා කොළඹ යනවා. එයා මෙයාවත් එක්ක. ඔව්. හරි. බස් එකේ දැල්ලේ කොන්දොස්සර බහිනවා කල්ලා. බයි. එහෙම කරන්න එපා අයියේ. අතට විතරයි ඉන්නේ. හයි. යකෝ මේ හොඳට. සැපේ නිදාගෙන ඉද්දි පුස්තක නා මෙතනට. බලන්න. හයි කියන්නේ. හයි කියන්නේ. ඉතින් යාළුවනේ අපි එරිමුන්න දේවාලයටත් ගිහිල්ලා ඊට පස්සේ ඔන්න අපි ආව ඇත් ගාලා බලන්න. දැන් වෙලාව හරියටම 4:37යි. කට්ටිය යන්න හදන්නේ ඉතින් අපිත් යනවා. නුවර දලදා මාලිගාවට අපි අලුත් නුවර යන්න හිටිය අපිට ඒකට යන්න වෙලා මදි වුණා. අපි කට්ටියත් එක්ක කතා වුණේ දැන් හැම කියලා කාලා ඊට පස්සේ අනුරාධපුරේ යන්න. සිපිරි දවසක් ඉතින් එනවා ලස්සනයි. හිතත් සංසුන් වුණා. නියමයි ඉතින්. හවසක මේ වගේ තැනක ඉන්නවා කියන එකත් මාරම ෆීලින් එකක්.